මං ඒ වෙලාවල් වල මාරම් විදියට අසරණ වෙලා හිටියේ සංකේත. කොයිද ඉතින් මට මේ තියෙන වැඩත් එක්ක ඔයා මීට් වෙන්න එන්නත් බැරුණානේ. ඒකට කමන්නේ. කෝල් කරපු වෙලාවදිවත් ඔයා ওই දේවල් කිව්වේ නෑනේ වර්ෂා. එහෙම කියනවා කියලා කරන්න පුළුවන් දනේ මොනව? හරි. මං ඔයාට ඒ වෙලාවේ එක කිව්වා කියමුකෝ. ඔයා කියලා මොනවා කරන්නද? වැඩක් නෑ සංකේත. ඔයා දැන් මට කල්පනා කරලා කියන්න මං මොකක් කරොත්ද හොඳ කියලා? මෙහෙමයි. දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි වර්ෂා. දැන් ඔයා තීරණය කරන්න ඕන ඉස්සරහට මොනවද කරන්න ඕන කියලා. තාම දැන් ඔය ගැන මොකද කියන්නේ? දහම් ගැන ඉතින් ඔයා දන්නවනේ. මං කැමති ඕනම තීරණයක් ගන්න කියලා එයා බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් සංකේත් කිසිම හේතුවක් නිසා මං කැමති නෑ දහම්ම නැති කරගන්න. දන්නවා මට තේරෙනවා. ඔයාට අනුව ඔයා ගත්ත තීරණේ හරි. හැබැයි ඔයා කිව්වා වගේ ආරෝෂයට කෙලින් අකමැතියි කියලා කිව්වනම් මේ ප්‍රශ්නේ මීට කලින් මේ ගෙදරට එන්නේ. ආයි දෙකක් නෑ. කොහොම වුණත් දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. දැන් තියෙන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙන කාලේ. තේරුණාද? ඕනම ප්‍රශ්නයකට අපි මුහුණ දෙමු. ඔයත් එක්ක ඕනම දෙයකට මම ඉන්නේ. තේරුණාද වර්ෂා? අනේ මන් දන්නවා සංකේත. ඒකනේ මෝඩයට මං එන්නේ කියලා කිව්වේ මේ. මම අංකල් එක්ක මේ වෙලාවේ මේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නෑ වර්ෂා. හැබැයි කොහොම හරි මම මේක ගැන කතා කරනවා. තේරුණාද? ඔව්. කොහොමද ඔයා කතා කරන්න යන්නත් එපා. අපි බලමුකෝ අප්පච්චිගේ හැසිරීම කොහොමද කියලා. ඇත්තට මෙයා මොනවද කරන්න කියලා බලලා ඊට පස්සේ කල්පනා කරලා එන විදිහකට හොඳ දෙයක් අපි කරමු. හරි එහෙනම්. ඔයා කියන්නකෝ.